Yo guys, welcome to Dulanjana Vibes YouTube channel. ඉතින් guys අද මට හිතුණා වෙනස් විදිහේ වැඩක් කරන්න. මොකද්ද දන්නවද? අද දවසම මචල්ලා සුදු පාට කෑම බීම කන්න බොන්න තමා මට හිතුනේ. ඉතින් දැන් වෙලා වෙilla මචල්ලා දවල් 12යි. ඉතින් උදේ කෑම කන්න වෙන්නේ නැහැ ඒ කියන්නේ. අපි දවල් ඉඳන් පටන් ගමු සුදු පාට කෑම කන්න. මොකද මචං නැගිටිද්දි පරක් වුණාද නිමාඩු දවසනේ දන්නවනේ. ඉතින් නිමාඩු දවසට කට කපලා නිදා ගන්නවා කියලා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ උනේ. අපි එහෙනම් දවල් ඉඳන් පටන් ගමු සුදු පාට කෑම කන්න. අපි උදේ කෑම වේලා අරිමු. එහෙනම් මොනවද අපි දවල්ට කන්නේ? හරි. මචං එහෙනම් මං සංගාලා කඩේකට ගිහිල්ලා මොනවා හරි සුදු පාට කෑමක් අරන් එන්න. පමින්න. ඔන්න මචල්ලා මං ආවා. සුදු පාට කෑම ගෙනාවා ටවුන් එකට ගිහිල්ලා. මෙන්න මේවා තමයි තිබ්බේ. මේ වලින් කෑලි දෙකයිමයි තිබ්බේ. මේකට හොදි මුලකුත් හම්බුණා. අපි එහෙනම් කමු දැන්. මේක නම නම් මතක නෑ මචං. මේ නම දන්න එකෙන් මචල්ලා මේ කමෙන්ට් එකක් දාලා නම් මොකක්ද කියෝ. අතරම් පාට රහයිද? අවුලක් නෑ. ඔන්න කෑවා. ඔන්න දවල්ට උදේටයි සුදු පාට කෑම වේලා කෑවා. ගැම්මන්නේ. ඊපස්සේ දවල්ට කාලා අතුරු පසර ගන්න මෙන්න මේ යෝගට් එකක් ගෙනවා. ඒකත් සුදු පාට. එන්න බලා ගන්න. ඒකත් සුදු පාට ඈ. අද සුදු කෑම විතරයි. ඔන්න එහෙනම් මේ යෝගට් එකත් කෑවා. හරි. අතුරු පසත් කෑවා. ඊට පස්සේ අපිට තියෙන්නේ රෑට කන්න. ඒක සුදු පාට කෑම ගමු. රෑට කන්න කලින් අපි හවසට මොනවා හරි බොමුද සුදු පාට දෙයක්. අපි බොණ්ඩත් යන් එහෙනම්. හරිද? එහෙනම් guys සෙට් වෙමු. guys කිරි පැකට් එකක් ගෙනාවා. මේක සුදු පාට. මේ අපේ පැත්තට වහිනා මේ වෙලාවේ වෙනවනේ නාගන ගිහිල්ලා ගෙනාවේ කිරි පැකට් එකක්. සුදු කිරි ගෙනාවේ. අපි ඒකත් බොමු. මං ඔයාලට කිව්වා හවසට මොනවා හරි බොමු කියලා. මෙන්න ඒක ඉදිරි කරගන්න ඕනේ. පිළිගන්නේ නැහැ. කවන්න හරි ගන්න ඕනේ කටින් කඩමු. මෙහෙන් බලන්න හිලෙන් බලා ගන්න මේ සුදු පාට කිරි තියෙන්නේ. ආය හොර බොරු වංචා නෑ මචං ඈ. කෙලින්ම සුදු කිව්වොත් සුදු පාට තමයි. අවුලක් නෑ මේ වැස්සේ මේක මචං කූල් නේද? හෙට වෙද්දී සෙම හැදිලා වොයිස් එක එන්න නැතුව කේස් වෙලා තියෙයි කමක් නෑ. මේ වීඩියෝ එකෙන් මම කරන්නේ. බොන්නේ නැත්තම් මේ කිරි බොන්නේ නෑ. හරි. ඒකත් හරි මචං. එහෙනම් අපි රෑටත් මොනවා හරි කමු සුදු පාට දෙයක්. හරිද? එල කරනවා. ඊළඟට තියෙන අපිට රෑට කණ්ඩ පොඩි කේස් එකක් වෙලා තියෙන මචල්ලා මේ වහිනවා. බරටම වහිනවා අපේ පැත්තට. ඔයාලට පේන ඇති. ඉතින් මේ වැස්සේ තමයි යන්න දන්නේ සුදු කෑම හොයන්න සුදු පාට කෑම. දැන් උඹට කිව්වනේ උදේ ඉඳන්ම සුදු කෑවේ. උදේ නෙමෙයි සමහරන්න දවල් ඉඳන් සුදු පාට කෑම කෑවේ.
දැන් රෑටත් සුදු පාට කෑමන්නේ කන්න ඕනේ. ඒ නිසා මේ දැන් සුදු පාට කෑම හොයාගන්න තමයි යන්න හදන්නේ කඩේකට. එහෙනම් අපි කඩේකින් මතුවෙමු. ගයිස් එහෙනම් ඔන්න සුදු කෑම අරන් ආවා. ඉන්දියාප්ප තමයි ගෙනාවේ රෑට කන්න. එහෙනම් අර වැස්සේ තමයි ගියේ. එහෙනම් අපි රෑටත් කමු ඉන්දියාප්ප. නිකන් සුදු කෑම. ඇත්තටම ගොඩ ඉන්දියාප්ප කන්න නම් ආස නැහැ. මේ වීඩියෝ එකේ හින්දා තමයි කන්නේ. බෝ දැම්බිලා නැද්ද මන්ද බා? බලන්න බා උඹලා හින්දා කණ්ඩ ආසම නැති කෑම කණ්ඩත් උනානේ ඉන්දියාප්ප. ඔන්න නම් කෑවා මේ ඩයටස් සුදු කෑම කෑවා. යෝ ගයිස් ඉතින් ඔන්න ඔයා කාරයට සුදු පාට කෑම කෑම දවස ගෙවුණා. දවල් ඉඳන්ම කෑවේ සුදු පාට කෑම. මම දන්න උඹලා මේ වීඩියෝ එකේ කමෙන්ට් දාලා අහන එකම ප්‍රශ්නේ කක්කගේ සුදු පාටද කියලා අනිවාර්යෙන් අහනවා මේ වීඩියෝ එකේ. ඉතින් එකක් මම කියන්නම් එහෙම වුණාද කියලා. එහෙනම් මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් ෂෙයා එකක් දාන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. දුලංජන වයිබ්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. එන හැමෝටම ජය වේවා.